everyone, welcome back to my YouTube channel. ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක් තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඒ වගේම ඉතින් මම දැන් අලුත් අවුරුද්ද පහුවෙලා තමයි මේ වීඩියෝ එක ඔයාලට අප්ලෝඩ් කරන්නේ. ඒ නිසා ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උදේ කාලේ මම කොහොමද ගෙවන්නේ? එතකොට මම මොන වගේ දේවල්ද කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. හැමදාම උදේට නැගිට ගමන් ඔයා එලිමහනේ සබහාදහමේ සුන්දරත්වය විඳින්න පුළුවන් කෙනෙක් වෙන්න. ඔයා දවසම ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් එළියේ තියෙන ක්‍රියාකාරකම් වල දෙන්න, එළියට වෙලා චුට්ටක් ඉන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ජනේලය විවෘත කරලා නැවුම් වාතය ඔයාගේ ගෙදරට එන්න ඉඩ සලස්වන්න. ඉතින් උදේ කාලේදී මේ වගේ පුංචි දේවල් කරලා හරිම සරල දේවල් වලින් සංසුන් වෙන්න පුළුවන් අපිට. ස්වභාව සෞන්දර්යය සමග සම්බන්ධ වීමට තෝරා ගන්න ආකාරය කුමක් වුවත් කමක් නැහැ. ඉතින් උදේ කාලේදී අපිට පුළුවන් චුට්ටක් නැගිට ගමන් දොර ජනෙල් ඇරලා එළිය දිහා චුට්ටක් බලාගෙන ඉන්න. හැම බ්ලොග් එකේදීම මම කියන දෙයක් තමයි හොඳට වතුර බොන්න කියලා. නැගිටපු ගමන් වතුර බොන්න පුරුදු වෙන්න. උදේම වතුර එකක් බොනවා කියන්නේ අපේ ඇඟට, අපේ සෞඛ්‍යයට විතරක් නෙමෙයි, හැමට උනත් උතුම් විදියට ප්‍රතිඵල ගෙනත් දෙනවා. නැගිට ගමන් වතුර බොන්න ආසාවක් නැති වුණත් කොහොම හරි පුරුදු වෙන්න වතුර එකක් බොන්න. මොකද ඔයාටමනේ හොඳ. නිරෝගී හැමකට වතුර කියලා කියන්නේ ගොඩක් හොඳ දෙයක්. මේ දවස්වල නම් පුදුම රසණයක් නේ තියෙන්නේ. ඉතින් අපේ ශරීරය ඇතුළතින් සජලනය කරලා තියාගන්න ඕනේ. ඉතින් මතක තියාගන්න දවස පුරාම වතුර බොන්න. ඒ විතරක් නෙමෙයි, අපේ ශරීරය සජලනය වුණා කියලා කියන්නේ අපේ හැම නිරෝගී වගේම ප්‍රීතිමත් සමක් අපිට තියෙනවා කියන එකයි. ඊට පස්සේ මම කරන දෙයක් තමයි උදේම මගේ විටමින්ස් ගන්න. මම විටමින්ස් කියලා ලොකුවට බොන්නේ නැහැ. හැබැයි උදේ කාලේදී විටමින් C පෙත්තක් බොනවා. අතිරේක ගන්නවා නම් ගොඩක් හොඳයි ඔයාගේ ශරීරයට. අතිරේක කියලා කිව්වේ අපි ගන්න කැමට අමතර දේවල්. ෆිෂ් ඔයිල් වෙන්න පුළුවන්, කොලජන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විටමින් C වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ඔයාම තමයි දන්නේ ඔයාගේ ශරීරයට මොන වගේ විටමින්ස්ද ඕනේ කියලා. ඔයාගේ ගොඩක් කොණ්ඩ යනවා නම්, නියපොතු වැවෙන්නේ නැත්නම් ඉතින් ડોක්ටර් කෙනෙක්ට කියලා හරි කමක් නැහැ. හොඳ විටමින් එකක් ලියා ගන්න. මේ විතරක් නෙමෙයි, ඔයා 30ට වැඩි කෙනෙක් නම්, අවුරුදු 30ට වැඩි කෙනෙක් නම් කොලජන් එකක් ගන්නත් අමතක කරන්න එපා. මොකද අපි එන්න වයසට යන්නේ. ඔයාගේ හැම වයසට යම වළක්ව ගන්න තරුණ පෙරුමක් තියාගන්න අනිවාර්යෙන්ම ඒ වයසේදී කොලජන් එකක් බොන්න ඕනේ. ඉතින් ආවට ගියාට කඩවල් වල තියෙන කොලජන් බොන්න යන්න එපා. ඔයා ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරපු කොලජන් එකක් බිව්වොත් ඔයාගේ ශරීරයට ගොඩක් හොඳයි. ඔයා ආසයි නේද ඔයාගේ මනස? අපි මෙහෙම කිව්වොත් ඔයාගේ ඔළුව නිදහසේ තියාගන්න. ඒ දේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. ඔයාගේ මනස ඒ විදිහට තියාගන්නවා වගේම ඔයාගේ ශරීරයත් හරි විදිහට මේන්ටේන් කරගන්න එක ඔයාගේ ජීවිතේ වැදගත් පාර්ට් එකක්. සමහරක් දවස්වලට උදේ කාලේ මම වෙන් කරගන්නවා යෝගා ටිකක් කරගන්න, මටම කියලා ධනාත්මකව හිතන්න, මටම කියලා ස්තුති කරගන්න, අන්න ඒ වගේ දේවල් වලට. ඔයා සිහියෙන් ඉන්න එක, සිහි කල්පනාව ප්‍රගුණ කරගන්න. එතකොට සීමාව වැඩි කරගන්න පුළුවන්. මේ දේෙන් දවස පුරාම අපිට සතුටින් ඉන්න වගේම කම්මැලිකමක් නැතුව ගෙවන්නත් පුළුවන්. ඉතින් දවසක් පටන් ගන්න ඔයාට මූඩ් එක හදාගන්න මේ දේවල් කරලා. ඔළුව හදාගත්තොත් නේ අපිට වැඩ කරන්න උනත් ආස හිතෙන්නේ. එහෙම නේද? මම මේ දේවල් කියලා දුන්නා කියලා ඔයා හැමදාම කරන්න ඕනේ නැහැ. ඔයාට ගොඩක් වැඩ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පුංචි වෙලාවක් ඔයාට වෙන් කරව ගන්නවා නම් ගොඩක් හොඳයි ඔයා තරුණ ගැහැණි ළමයෙක් විදියට. මොකද මගේ දවසුත් හැමදාම එකම විදිහට ගෙවන්නේ නැහැ. හැම දවසක්ම වෙනස් විදිහට තමයි මම ගත කරන්න බලන්නේ. හැබැයි සතුටින් ඉන්න බලනවා ගොඩක් වෙලාවට. මොකද අපි සතුටින් ඉන්න එක මුළු දවසම සතුටින් ඉන්න සහ අපේ වැඩ ටික කරගන්න බලපානවා.
මොකද කියනවා නම් ගෙදර දොරේ වැඩ කරගන්න අපි උද්‍යෝගයෙන් හිටියොත් තමයි පුළුවන් වෙන්නේ. ඉතින් උදේ කාලේ සරල විදිහට මේ වගේ දේවල් කරන එක දවසම ඵලදායී කරගන්න පුළුවන්. දවස පුරාම අපිට පුළුවන් වැඩ ටික සහ අනිකුත් වගකීම් නිසි විදිහට ඉටු කරගන්න. අපි ආතතියෙන් හිටියොත් ආතතිය කියන දේ අපේ ලස්සනට වගේම සුන්දරත්වයට බලපාන දෙයක්. අප ජීවත් වෙන විදිය, ව්‍යායාම, කැම බීම මේ හැමදේම අපි ලස්සනට ඉන්න බලපානවා. ඔයා ජීවත් වෙන පරිසරය ඇතුලේ පීඩනය කියන දේ තියෙන්නම හොඳ නැහැ. ඉතින් මනස සැහැල්ලු වෙද්දි තමයි ලස්සන කියන දේ අපිට උනත් ලැබෙන්නේ. ඔයාට දුකක් දැනුනහම දැනෙන වෙලාවෙදි පවා ඒ දුක නැති කරගන්න ක්‍රම හොයාගන්න ඕනි. ඔයාට පුළුවන් මියුසික් එකක් අහන්න, ගෙදර සුරතලෙක් ඉන්නවා නම් එයත් එක්ක කාලය ගත කරන්න. එහෙම නැත්නම් ඔයා ආදරය කරන කෙනත් එක්ක චූටි වෙලාවක් කාලය ගත කරන්න. අන්න ඒ වගේ දේවල් කරන්න ඕනේ අපිට දුකක් හිතුණු වෙලාවක. කොහොම වෙලාවකවත් දුකින් ඉන්න එපා. මොකද ඒ දුක අපේ මූණෙන් පෙන්නනවා. එතකොට අපේ ස්වරූපය උනත් අවලස්සන වෙන්න බලනවනේ. උදේ කාලයේදී මම අනිවාර්යෙන්ම කරන දෙයක් තමයි මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ. ඇස් වටේ අඳුරු බව, ඇස්වල දැවිල්ල, මෙන්න මේ වගේ දේවල් මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක මගින් අපිට නැති කරගන්න පුළුවන්. මගේ YouTube channel එක subscribe කරන්න කියලා හරිම අඩුවෙන් තමයි කියන්නේ මම. අඩුවෙන් කියනවා කියන්නේ ඇත්තටම මතක නැති වෙනවා දේවල් කතා කරද්දී. ඉතින් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා. අපි කවුරුත් උදේම night dress එක පිටින් ගොඩක් වෙලා ඉන්නේ නැනේ. ඉතින් මමත් ඇඳුම් change කරගත්තා. අද උදේ කාලේ මගේ කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාලත් එක්ක share කරගන්නවා. ඉස්සර වෙලාම මම මගේ මෝර්නින් රූටින් එක කරනවා. මට ලොකුවට ස්කින් කෙයාර් රූටින් එකක් නැහැ. හැබැයි මට හොඳ දේවල්, මට ගැලපෙන දේවල් වලින් මම ස්කින් කෙයාර් රූටින් එකක් හදාගෙන තියෙනවා. මම ඩේ ටයිම් යූස් කරන්නේ මේ නයිසිනමයිඩ් සීරම් එක. මොකද මගේ මූණේ පිම්පල්ස් දැම්මා. පිම්පල්ස් දාලා දැන් ඒ වගේ මාක්ස් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට නයිසිනමයිඩ් සීරම් එක මම පාවිච්චි කරන්න පටන් ගත්තේ. පහුගිය දවස් ටිකේ ගොඩක් සැර කෑම කෑවා. ඒ නිසා වෙන්නත් ඇති මූණේ පිම්පල්ස් ගොඩක් දාලා තිබ්බා. ඉතින් දැන් නම් ඒව චුට්ට හොඳ වීගෙන යන ගමන් හැමදාම වගේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරනවා. එතකොට මේ සීරම් එක ඇප්ලයි කරනවා. හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනවා. ඉතින් අන්න ඒ දේවල් වලින් තමයි මම මගේ මූණේ පිම්පල්ස් අඩු කරගත්තේ. පහුගිය කාලේ කරපු වීඩියෝස් වල මම ෂෙයා කරගෙන තියෙනවා ස්කින් ටයිප් එක හොයාගන්නේ කොහොමද ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්නේ. අන්න ඒ වගේ දේවල්. හැබැයි දැන් මගේ YouTube channel එකට 5000කට වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි ඊට පස්සේ මම මගේ සන් ක්‍රීම් එක යූස් කරනවා. මම ක්‍රීම් ඇප්ලයි කරන්නේ නැහැ මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක. ගොඩක් දෙනා මේ සන් ක්‍රීම් එක ගැන අහලා තිබ්බා. මේක ගෑවහම මූණ ඔයිලි වෙනවද, පිටි තියනවද? ඒ කිසිම දෙයක් නැහැ. මේක ගොඩක් හොඳ සන් ක්‍රීම් එකක්. ෆාමසි වල තමයි මේ සන් ක්‍රීම් එක තියෙන්නේ. මම හිතන්නේ කොස්මෙටික් ෂොප් වල මේ සන් ක්‍රීම් එක තියෙනවා කියලා. ඔයාට හොඳ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕන නම් ෆාමසි එකට ගිහිල්ලා අහන්න ඔයාගේ බජට් එකත් එක්ක ඔයාට ගන්න පුළුවන් හොඳ සන් ක්‍රීම් එකක් මොකක්ද කියලා. ඔයාට වැඩිපුර ගාණක් දීලා හොඳ සන් ක්‍රීම් එකක් ගන්න පුළුවන් නම් මේ වගේ සන් ක්‍රීම් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බජට් එකට හරියන විදිහට සන් ක්‍රීම් එකක් ෆාමසි එකකින් ගන්නත් පුළුවන්. මගේ ස්කින් කලර් එක අප් කරගන්න මේ දවස් ටිකේ මම පින්ඩ තෙල් ඇප්ලයි කරනවා. ඇත්තටම ගොඩක් හොඳයි. දැන් දවස් 5ක් හෝ 6ක් මුළු ඇඟටම මම පාවිච්චි කරනවා. අපේ ඇඟ පැහැපත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ හැම ගොඩක් වියලි නම් ඔයාට පුළුවන් මේ පින්ඩ තෙල් එක බින්දු කිහිපයක් ඔයාගේ බොඩි ලෝෂන් එකට දාලා මික්ස් කරලා ගන්න. මම එහෙම තමයි ගන්නෙ. කෙලින්ම ඇප්ලයි කරනවට වැඩිය අපි බොඩි ලෝෂන් එකක් ගන්නවා නම් ඒකට මික්ස් කරලා ගන්න පුළුවන්. මේක ආයුර්වේදික් ඔයිල් එකක්. ඔයාගේ මුළු ශරීරයම නිරෝගී විදිහට පැහැපත් කරගන්න පුළුවන්. ඔයාගේ මූණේ අඳුරු ලප්ප, පිග්මන්ටේෂන්, ස්ට්‍රෙච් මාර්ක්ස් මේ වගේ දේවල් නැති කරගන්නත් හොඳයි. ඒ විතරක් නෙමෙයි රෙස කරාම එන රෙස බම්ස් නැති කරගන්නත් මේ ඔයිල් එක ගොඩක් හොඳයි. ඔයිල් එක ආයුර්වේදික් ප්‍රොඩක්ට් එකක් නිසා ටිකක් අර අමුතු සුවඳක් එන්නේ. ඉතින් ඒකට ඔයා කැමති නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම කිව්වේ බොඩි ලෝෂන් එකකට මික්ස් කරලා ගන්න කියලා. ඔයාට පුළුවන් මේක මූණටත් ඇප්ලයි කරන්න. ඔයා හෝම් මේඩ් ෆේස් පැක් එකක් හදා ගන්නවා නම්
ගෙදර ඇප්ලයි කරන්න අන්න ඒකට මේකෙන් බින්දු කිහිපයක් එකතු කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ ඔයිල් එක පුංචි ගානක් උනේ මට මතක විදිහට ගොඩක් වාසි තියෙනවා මේ ඔයිල් එකේ. ඉතින් මම කියනකට ඔයා චුට්ටක් පාටේන අඩු කෙනෙක් නම් මේ විදිහට ගාලා බලන්න. දවස් 3ක් විතර ගාලා බලන්න. එතකොට ඔයාලටම වෙනස හොයාගන්න පුළුවන්. අපිට ලස්සන කියන දේ අපි ඇස් දෙකෙන් දකින දේවල් විතරක් නෙමෙයි අපි අතුලාන්තේනොත් දකින්න ඕන දේවල් තමයි ලස්සන කියලා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන ලිප් බාම් එක ස්පා සැලොන් එකේ ලිප් බාම් එකක්. ඔයාගේ තව ලස්සනට තියාගන්න ලිප් බාම් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මම මේ පාවිච්චි කරන්නේ ස්පා සැලොන් එකේ ලිප් බාම් එක. මහා ලොකු වෙලාවක් යන ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න පුංචි වෙලාවක් ඔයා වෙනුවෙන් තියාගන්න. උදේම ඔයා කලින් චුට්ටක් නැගිටින්න පුරුදු වෙනවා. උදේම ඔයාගේ දවස පටන් ගන්න විදිහෙන් තමයි මුළු දවසම තීරණය කරන්නේ. සාර්ථක මිනිස්සෙක් වෙන්න වෙනම දවස් නැහැ. හැබැයි ලස්සන උදේ කාලයක් තියෙනවා. උදේ කාලයේදී තමයි මුළු දවසම තීරණය වෙන්නේ. උදේ කෑම එකත් මමම හදාගත්තා. දැන් චුට්ටක් තේරෙනවා. මොකද ළමයි දැන් අවුරුදු 25ක්නේ. වයස යන්න තේරෙනවා අපි මොන වගේ කෑම බීමද ගන්න ඕනේ මොන වගේ දේවල්ද අපි ඈඩ් කරන්න ඕනේ කියලා. මම ගොඩක් උස කෙනෙකුත් නෙමෙයිනේ ඉතින්. ඒ නිසා මගේ උසට හරියන්න බර තියාගන්න ඕනේ. එතකොට මම ගොඩක් මහත් වුණත් කෙට්ටු වෙන්න ඕන. කෙට්ටු වුණොත් චුට්ටක් වගේ ඇඟ ගානට ලස්සනට තියාගන්න ඕන. අන්න ඒ දේවල් මට දැන් හිතෙනවා. ඔයාගේ උදේ කෑම එක ඔයාම හදාගන්න. එතකොට ලස්සනට හදාගන්න පුළුවන්. හෙල්දි විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ දේවල් විතරක් නෙමෙයි එළවලු පළතුරු විතරක්ම නෙමෙයි ආමන්ඩ් කජු නට්ස් වර්ගත් අපි කෑමට ගන්න ඕනේ. ගොඩක් හොඳයි මේ දේවල් අපේ ශරීරයට. විටමින් වගේම ප්‍රතිඔක්සිකාරක වැඩ දියුණු වෙනවා මේ කොණ්ඩෙට නියපොතු වලට පවා නට්ස් වර්ග ගන්න එක. ඉතින් අපි ගොඩක් වෙලාවට කන්න බලන්නේ කල් තියාගන්න ශෙනග කෑම එහෙම නැත්නම් කලින් හදපු කෑම අන්න ඒ වගේ දේවල් නේ. ඉතින් ඒ දේවල් වලින් ඈත් වුණොත් අපිට නිරෝගී පෙනුමක් කියන එක හරිම සරලයි. මගේ රූම්මේට් එක බලපු කෙනෙක් නම් ඔයා දන්නවා මම හැමදාම මේ පොට්ස් වලට මල් දානවා කියලා. අද මට මල් තිබ්බේ නැති නිසා මම හස්බන්ඩ් කියලා නිල් මල් වගේක් ගෙන්න ගත්තා. තරුණ ගැහැණු ළමෙක් විදියට ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්නවා වගේම සමහර පුංචි දේවල් වලට ඔයා හැප්පෙහෙ වෙන්න පුරුදු වෙන්න. උදාහරණයක් විදිහට ගන්නකෝ ඔයා හැමදාම හවස් එකට පහන තියනවා කියලා. ඉතින් ඒ දේ හොඳ පුරුද්දක් නේ. ඒක ආයේ ඔයා දිගටම කරගෙන ගියොත් ඒ දේට අබ්බැහි වුණොත් අනිවාර්යයෙන්ම ඔයාට ඒ දේෙන් ලැබෙන දේත් හරිම සුබයි. ඒ විතරක් නෙමෙයි ඔයා කෑම ගන්නවා කියලා හිතන්නකෝ. හෙල්දි කෑම බීම ගන්නවා නම් ඒ දේට අබ්බැහි වුණොත් දිගින් දිගටම ඔයා ඒ දේවල් කරනවා සහ ඒ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලය ඔයාටමයි ලැබෙන්නේ. මං හිතනවා ඒ වගේ දේවල් වලින් අපේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා. ඉතින් මල් කියන දෙයට මම හරි ආසයි. අපේ ගෙදර ඉන්න වටපිටාව ලස්සනට තියෙද්දි අපි කාටත් ආසයි. අපි ගෙදරට පිට කෙනෙක් ආවත් අපිට වුණත් පිළිවෙලට තියෙද්දි මාර ආසාවක් නැදෙන්නේ. ඉතින් මනස නිදහසේ තියාගන්න හොඳම දේ තමයි පිළිවෙල කියලා කියන්නේ. තරුණ ගැහැණු ළමෙක් විදිහට පුරුදු වෙන්න පිළිවෙල ගොඩනගා ගන්න. පුංචි කාලේ ඉඳලම මේ දෙයට හුරු වුණොත් ජීවිතේ ගෙවන්න හරිම පහසුයි. ඉතින් වයසක් යන්න මේ දේවල් ගොඩනගා ගන්නදී පිළිවෙල අපිට නිකම්ම පුරුදු වෙනවා. ඔයාලත් ඔයාලගේ දවස් එකම විදිහට ගෙවන්න ඕනේ නැහැ. ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙන විදිහට ටයිම් එක කළමනාකරණය කරගත්තොත් හරිම ලේසියි ඔයාගේ දවස ගෙවා ගන්න. සමහරක් දවස් තියෙනවා වැඩ ගොඩකින් පිරීලා තියෙන දවස්. සමහර දවස්වල තියෙන හරිම සරල විදිහට ගෙවාගෙන යන දවස්. අන්න ඒ වගේ අපේ ජීවිතවල අපි හැමෝටම තියෙන දෙයක් තමයි ඒ. ඉතින් අපිට වෙනසක් හිතනොත් අපි හැමදාම කෑම ගෙදරින් ගන්නවා නම් කඩෙන් කන්න ඕනේ කියලා ඒ වෙනසට පුරුදු වෙන්න. ඒක කමක් නැහැ. මොකද පොඩි වෙනස්කම් තියෙන්න ඕනේ අපේ ජීවිතය ඇතුලේ. ඉතින් ජීවිතය කියන්නේ ගඟක් වගේ ගලාගෙන යන දෙයක්. ඉතින් ගලාගෙන යන ජීවිතේ බාධක එතකොට හැලහැප්පීම් මේ වගේ දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් මම කියන්නේ ජීවිතේට පොඩි බ්‍රේක් එකක් ඕනේ. අපි සතුටින් ඉන්න සහ අපේ ෆැමිලි එක සතුටු කරගන්න අපිට පොඩි බ්‍රේක් එකක් ඕනේ කියලා. දැන් උදේ 11ට විතර ඇති. මොකද අපේ ගෙදර වැඩට එන කට්ටියට අපි ටී ටයිම් දෙන්නේ 10ට 11ට විතර වගේ. ඉතින් ඒ ටයිම් එක අපිටත් දැන් පුරුදු වෙලා හැමදාම මේ වෙලාවට අපිත්
ප්ලේන් ටී එකක් බොනවා. ඉතින් මොන හරි එක්ක. ඉතින් ඔයාගේ ජීවිතේ සතුට හොයාගන්න හීන හොයන්න මහන්සි වෙනවා වගේම තමයි සතුටින් ඉන්න පුංචි දේවලුත් ඇති. මම මේ කිව්වා වගේ. ඔයාට හොඳ පවුලක් ඉන්නව වෙන්න පුළුවන්. ඔයාට ලස්සන පරිසරයක් වටපිටාවක් නිර්මාණය වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ලස්සන හිතක් තියෙන්න පුළුවන්. ඉතින් ලස්සන ආදරයක් වෙන මේ වගේ දේවල් වලින් ඔයාගේ ජීවිතේට සතුට කියන දේ අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් පුංචි දෙයකින් හරි අපි සතුට වෙනවා නම් අපිටත් තියෙන හොඳ හිතක් කියන එක තමයි මම නම් හිතන්නේ. තව දෙයක් තමයි ඔයා කරන හැම වැඩක්ම ප්ලෑන් එකක් ඇතුව කරන්න පුරුදු වෙන්න. ඔයාට ලිස්ට් එකක් හදාගන්න පුළුවන් ඔයාගේ ජීවිතය ඇතුලේ ඔයාගේ සර්කල් එක ඇතුලේ ඔයා මොන වගේ දේවල්ද කරන්න ඕනේ මොන වගේ හීනද ඔයාට තියෙන්නේ කියලා. එතකොට ඒ දේවල් දකින්න ඔයා මොටිවේට් වෙනවා. මම මේ දේ කරන්න ඕනේ මේ අවුරුද්ද ඇතුළත මේ කාලය ඇතුළත. අන්න ඒ වගේ පොඩි නෝට් එකක් දාගන්න ඔයාගේ ජීවිතය සහ ඔයාගේ හීන හොයාගන්න. මම දැන් චූටි ගමනක් යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මගේ උදේවරුව මං ගත කළේ. එහෙනම් ගිහින් එන්න පරිස්සමින් ඉන්න. බයි.